මාධ්‍ය සාකච්ඡාවද පවත්වන්න හේතුව තමයි කළුතර දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවේ ඉහළම පොටු අපේ අධ්‍යක්ෂතුමිය සහකාර අධ්‍යක්ෂතුමිය එතුමියගේ අදූරදර්ශී ක්‍රියාකලාප හින්දා ඒ ඔප්පු වෙලත් මේ වෙනකොට කිසිම ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපි ඒ ක්‍රියාමාර්ග ගැනීමේ මන්දගාමී ප්‍රතිපත්තියක් අපිට දකින්නත් පුළුවන්. දිගින් දිගටම තරුණයන්ට අසාධාරණකම් රාශියක් සිද්ධ කරමින් එතුමිය මේ පුටුවේ ඉන්නවා. ඉතින් තවත් මේ සම්බන්ධව බලාගෙන ඉන්න බෑ. ගොඩක් තරුණයන් මේ අපේ යූත් එක අපේ ජාතික තරුණ සේවා සභාව අතහැර යන මට්ටමක් පත් වෙලා තියෙනවා මෙම අධ්‍යක්ෂතුමියගේ තියෙන ක්‍රියාකලාප හින්දා. අපි සභාපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා. සභාපතිතුමා අපි අභිනවයෙන්පත් උනේ. කදී කළුතර දිස්ත්‍රික්කයේ විදේශ සංචිත වැඩසටහන පැවැත්වුවා. සම්මුඛ පරීක්ෂණ වැඩසටහන. ඒ සම්මුඛ පරීක්ෂණ වැඩසටහනේදී අක්‍රමිකතා කීපයක්ම සිදු වුණා. කළුතර සහකාර අධ්‍යක්ෂකතුමිය තනතුරින් බොහෝ අක්‍රමිකතා කීපයක්ම මේ කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතරට සිදු වුණා. ඉතින් එකක් තමයි ඒ අතර එතුමියගේ ලෙටර් එකේ තියෙනවා අවසන් දිනය සම්මුඛ පරීක්ෂණයට අවසන් දිනය අයදුම්පත් එවන්න පුළුවන් අවසන් දිනය 5 වෙනිදා කියලා. නමුත් 5 වෙනිදාන් පස්සෙත් එතුමියගේ හිතවත් කීප දෙනෙකුට ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් 5 වෙනිදාන් පස්සෙත් අයදුම්පත් කීපයක් ලබාගෙන තියෙනවා. එතකොට ඒ අයදුම්පත් වලින් තමයි තෝරා ගැනීම සිදු කරලා තියෙන්නේ. ඊට පස්වෙන්දෙන් ඊට ඉස්සෙල්ලා පස්වෙන්දට කලින් ඒ ඇප්ලිකේෂන් හරිනම් පසකට දාලා පස්වෙන්දෙන් පස්සේ ඒ ඇප්ලිකේෂන් වලින් තෝරාගත්ත ස්වභාවය තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට දැන් ගොඩක්ම තරුණ සේවා සභාවට සම්බන්ධ වෙන්නේ යූත් එකට සම්බන්ධ වෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් මේකට සම්බන්ධ වෙන්නේ මේකේ රැකියා මාර්ගයකට යොමු වීම සඳහා හොඳ මේ වෙච්චාවෙන් වැඩක් කරන්න ආසාවෙන් ඉන්න ළමයි තමයි මේකට එකතු වෙන්නේ. ඉතින් දැන් මේ වගේ අක්‍රමිකතා තරුණ තරුණියන්ට වෙනකොට කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මේ ඇත්තටම කොහොමද විශ්වාස කරන්නේ කියන එක ලොකු ගැටලුවක් වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ලොකු ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මෙහෙම ගැටලු තියාගෙන ඉතින් කොහොමද විශාල ස්වේච්ඡා සංවිධානයකට අපි සම්බන්ධ වෙන්නේ සහ ඉදිරියට සම්බන්ධ කරන්නේ කියන එක ලොකු ගැටලුවක් තියෙන හින්දා අපි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකට අපි එකතු වුණා. ඉතින් අපි ආරාධනා කරනවා ලංකාවේ අනිත් තැන්වල තරුණ තරුණියන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ වංචා දූෂණ සිද්ධ වෙනවා නම් මේ බය නැතුව ඉස්සරහට එන්න කතා කරන්න බය වෙන්න එපා. යම්කිසි දෙයක් තමන් සම්බන්ධ වෙලා ඉන්න මේ ස්වේච්ඡා සංවිධානයක යම්කිසි වංචාමය යම්කිසි දෙයක් සිදු වෙනවා නම් ඒ ගැන කතා කරන්න ඉස්සරහට වෙලා කතා කරන්න බය වෙන්න එපා කොයිම වෙලාවකවත්. ඉතින් ලංකාවේ අනිත් තරුණ තරුණියන්ටත් මම මේ අවස්ථාවක් කරගන්නවා ආරාධනා කරන්න එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න. තරුණ තරුණියන් විදිහට අපිට පුළුවන් මේ ලොකු ගමනක් යන්න. මේ සිද්ධි සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍යවරයාගෙන් ඔබ බලාපොරොත්තු වෙනවා. අපි දැනුවත් කිරීමක් කරලා තියෙන්නේ. මේ වෙනකොට මන්දගාමී ප්‍රතිපත්තියක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් අපි ඇත්තටම අපි මේ යෝජනා කරනවා අපි දිස්ත්‍රික් නිරීක්ෂණයකට යොමු වෙනවා නම් හොඳයි කියලා අපි යෝජනා කරනවා. මම පූර්ණ සත්‍යජිත් එතකොට මම බේරුව ප්‍රාදේශීය මණ්ඩලයේ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ඒ වගේම තමයි දිස්ත්‍රික් මණ්ඩලයේ නියෝජනය කරන හිටපු උපසභාපති. ඉතින් අද අපි මෙතනට රැස්ලා ඉන්නේ මේ තරුණ විදියට කළුතර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට විශාල වශයෙන් තරුණ සේවා සභාවට අනුබද්ධ කළුතර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂකතුමිය මේ වෙනකොට වංචාවන් කිහිපයකට අපි හසු වෙලා තිබෙනවා. අපි ඒ වෙනකොට ඒ සතුව තිබෙන සාක්ෂි අපි මේ වෙනකොට එකතු කරලා ඉවරයි. මේ වෙනකොට අපි සියලුම දේවල් රාජ්‍ය විගණන අංශය සහ අභ්‍යන්තර විගණන අංශය තරුණ සේවා සභාවට අපි යොමු කරලා තියෙනවා. හැබැයි පොඩි මන්දගාමී ස්වරූපයක් තමයි මේක දක්වන්නේ. අපි ගොඩක් මේ හඬ නගද්දී මේ දේවල් එළියට එද්දී තරුණ සේවා සභාවේ තරුණයට තැන නැති වුනහම මේ වගේ දේවල් එනවා. මීට අපිට වසර 2කට විතර මතකයි 2023 දී තරුණ හුමාරුවක් සිදු වුණා අපි අම්පාර දිස්ත්‍රික්කෙට. ඒදී අපිට හම්බුණා මේ අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ලොකු ව්‍යාපාරිකයෙක් දැනට ලංකාවේ විශාලතම මුදල් උපයන ව්‍යාපාරිකයෙක්ගෙන් අපි ගත්ත ස්පොන්සර් එකක්. ඒ කියන්නේ එතුමිය ගිහිලා කතා කරලා ගත්ත ස්පොන්සර් එක තරුණයෙන් වෙනුවේ ඒ මුදල
එතනින් ඒ සම්පූර්ණ දේවල් අරගෙන හැබැයි රජයෙන් පාස් වෙච්ච මුදල් මේනකොට එතුමිය මේ වංචා කරගත්තා. ඒ කියන්නේ එතුමිය හසු කරගත්තා. ඉතින් එතුමියගේ ඒ මුදල. ඉතින් අපි ඒ වෙනුවෙන් කතා කරා. හැබැයි තාමත් ඒ වෙනුවෙන් අපි අවශ්‍ය ලිපි ලේඛන සියලුම දේවල් රැස් කරගත්තත් හැබැයි මේ දේ තාම අපිට අවශ්‍ය ඒ කියන්නේ මේ දැන් ආණ්ඩු කීපයක් මාරුණත් අතර හැබැයි ඒ වෙනකොට මේ අරගෙන තිබෙන්නේ මේවට පිළියම්. හැබැයි දැන් මේ වෙනකොට හොඳ තත්ත්වයක තියෙනවා. මොකද අපේ වර්තමාන සභාපතිතුමා බිම් මට්ටමේ ඉඳන් ඉහළ පුටුවකට එන්න තරම් ඒ කියන්නේ හොඳට බිම් මට්ටම අඳුරගත්ත කෙනෙක්. ඉතින් අපි එතුමා සමග සාකච්ඡාවක් සිදු කරා. ඉතින් අපිට එතුමත් කිව්වා ඉක්මනට පිළිතුරක් ලබා දෙන්න. නමුත් මෙම දේවල් මේ දිස්ත්‍රික්කය ඇතුළේ විතරක් නෙමෙයි මේ සමහරක් විට මේ ලංකාවේ කොහේ හෝ දිස්ත්‍රික්කය ඇතුළේ වෙන්න පුළුවන්. හැබැයි එම වංචාව සිදු වෙනවා නම් ඉදිරියට එන්න මොකද තරුණයෙක් විදිහට අපිට මේ දේවල් නොදැක්කාසේ ඉන්න කියන කොන්ද පණ නැති විදිහට අපි හිටියා වගේ. ඉතින් ඒකයි අපි අද මේ හැමෝම එකතු වෙලා අද මේ දේ සියලුම රටට දැනගන්න අපි මේ දේවල් කරේ.